අයිබෝන් මම ආවකොල්ලොත් එක්ක මේ අද පොයේ දවසේ ලස්සන වනමදුලකට. ඒ කියන්නේ ලස්සන වනමදුලක් කියන්නේ ගස් කොළන් විශාල ගස් කොළන් තියෙන ලස්සන පරිසරයකට ආවා. මොකද මේ ඇවිල්ලා වියල්ලා ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ පරිසරය කරන හානිය මේ කොහොමද මේ දේවල් විනාශ වෙනකොට අපිට වෙන විපාක කොහොමද? ඇයි අපේ රට තුල මෙච්චර මේ වනාන්තර වෙලා තියෙන්නේ කියලා. එතකොට මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මෙන්න මේ වගේ පුංචි පැලයක්. මේ පුංචි පැලේ ගත්තට පස්සේ මේ පැලේ අද පෝෂණය වෙන්න මේ පොළොවේ තියෙන ගොඩාක් වස්තු විනාශ වෙනවා. මොකද විනාශ වෙනවා කියන්නේ අපි කියනවා මේ ගහ වැවෙනවා මේ ගහ ලොකු වෙනවා අපිට පෝෂණය මේ පොළොවේ තියෙන පොහොර ටික ඔක්කොම මේ ගහට අරගන්නවා කියලා. ඒක හරියන්නේ නැහැ. එතන අපි එතන ගිහිල්ලා තින්නේ වැරදි තැනකට. ඒකින්ද මම ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කරනවා. මෙන්න මේ පැලේ තියෙනවා. මේ පැලේ මම ඔයගොල්ලන්ට උපමා කරලා දෙනවා. එතකොට අපි ලොකු දරු පවුලක් අනේ අපිට දරුවෙක් ඉන්න පොඩි දරුවෙක් පුංචි දරුවෙක්. එතකොට ඒ දරුවා වෙන්නේ මෙන්න මේ පැලේ. මේ මොකද්ද මේ පැලේ? මේ පැලේ තමයි අපිට පුංචි දරුවා වෙන්නේ. එතකොට දරුවා වුණාට පස්සේ මෙයාව අපි පෝෂණය කරන්න, මෙයාව අපි වර්ධනය කරන්න, මෙයාව ගොඩනගන්න අපි සෑහෙන්න අපේ ශරීරය වේසන්න ඕන, අපේ ශරීරේ ගොඩාක් මානසික වේදනාව විඳින්න ඕන. එතකොට මේ පොළොවට මූලික වෙලා තියෙන කරුණක් තමයි එතකොට මේ පොළොව අම්මා. එතකොට මේ පරිසරයේ මේ විශ්වය තාත්තා. එතකොට මේ දෙන්නගේ තියෙන මූලිකත්වයක් තමයි මෙයා ක්‍රමානුකූලව පෝෂණයක් දෙමින් වර්ධනය කරමින් මෙයා මේ පරිසරයට වැඩදායී කෙනෙක් කිරීම. වැඩදායී කෙනෙක් කරනවා කියන පළදරන තැනට ගේනවා. පළදරන තැනට ගෙනාවට පස්සේ මෙයාගින් පරිසරයට එතකොට සබහාදාමට පොළවට ජීවත් වෙන සතුන්ට සියලු දෙනාට මෙයාගින් යම්කිසි සේවයක් තමයි කරන්නේ. එතකොට සේවයක් කරන තැනට වෙනකන් සබහාදාම ගේන්න ඕන. එතකොට මේ සබහාදාම සේවයක් කරන තැනට ගෙනාවට පස්සේ ඔන්න අපිට මේ පරිසරේ අමුතුම අලංකාරත්වයක් හේවණක් පළදරලා හොඳ සිසිල් පරිසරයක් අපිට ලැබෙනවා. ඉතින් ඒකින්ද මේ දැන් ඔයගොල්ලන්ට පේනවනේ. දැන් මේ මෙතන මේ විශාල ගස් කොළන් තියෙනවා. එතකොට මේ විශාල ගස් කොළන් තියෙනවා. මේ ඔක්කොම පළදරන ඒවා මේ වගේ පොඩි කාලේ. එතකොට මේ ඒ අතරතුරේ කැලේ අඩුයි. එතකොට මොකද අඩුයි කියන්නේ මේගොල්ලෝ මේ විශාල ගස් වලින් අපිට පළ ප්‍රයෝජනයක් දෙනවා. එතකොට සෙවණ ලැබලා තියෙනවා. බලන්න අමුතු සිසිලසක් තියෙනවා. එතකොට සිසිලසත් එක්ක මේ හැමදේම රැකිලා තියෙනවා. එතකොට දැන් අපි කියන්නේ අපි මේ පරිසරේ ගහකොළ විනාශ කරනවා. ඒතර කාපනවා. අපි දැන් තේරුමක් නැතුව කපනවා. එතකොට මොකද වෙන්නේ? මේ පරිසරයේ තියෙන ගස් කොළන් කපලා විනාශ කරනකොට මේ පරිසරේ අර සබහාදාම මොකද කරන්නේ? මේ පරිසරේ අර වැඩකට නැතුව හෝ වැඩකට ඇතුව ශාක කියන්නේ පැල වර්ග මේ පරිසරය තුළ නිර්මාණය කරනවා. මොකද මේ නිර්මාණය කරන්නේ මේ පසට වෙන හානිය. ඒ කියන්නේ මේ පොළොවට වෙන හානිය වළක්වා ගැනීමට. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ලොකු වනමදුලක් හදලා ඒ වනමදුලත් එක්කම ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පොළොව රැක ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙම වෙනකොට අපි දිගින් දිගටම අපි මේ වැවෙන පැල ටික කපලා විනාශ කරන මේ පැල ටික විනාශ කරගෙන අපි යනකොට මොකද්ද වෙන්නේ? මේ එතකොට අපිට දිගින් දිගට මේවා විනාශ කරනවා. දිගින් දිගට ඒගොල්ලෝ මේ පරිසරය තුළ පෝෂණය වෙන්න රකින්න මහ පොළොව රැක ගන්න බලනවා. එතකොට අර වෙලා තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ දරුවෝන්ගේ අපි රැක ගන්න උත්සාහ කරනවා වගේ මේ පරිසරය නිතරම උත්සාහ කරන මේ ගහකොළ රැක ගන්න. මොකද ගහකොළ තමයි මේ සබහාදාමට මූලිකම වෙන කරුණ. මොකද ගහකොළ නැතුව මේ සබහාදාම කවදාකවත් පෝෂණය කරගන්න බෑ, පවත්වාගෙන යන්න බෑ. ඒක මොකද ශක්තිමත් කරගන්න බෑ. ඉතින් මේ ශක්තිමත් වෙන්න මූලික වෙන කොටස තමයි මේ සබහාදාම මේ ගහකොළ අවශ්‍යයි, සතාසිව් අවශ්‍යයි. ඒතකොට මම ඔයගොල්ලොත් එක්ක මේ ඇවිල්ලා වියල්ලා මේ වගේ වනයකට ඇවිල්ලා මේ තියෙන මේ විදිහ විශාල ගස් කොළන් මේ ලොකු විශාල ගස්. දැන් මේ වගේ මේවැම් පොළොවටත් පරිසරයටත් ජීවත් වෙන සතුන්ටත් ලොකු පෝෂණයක් වෙනවා. එතකොට ඒ වගේම මේ පෝෂණය වෙනවා වගේම අපිට මේ පරිසරේ ගොඩාක් ශක්තියක් ලැබෙනවා. හේවණක් ලැබෙනවා. ජලය හඳා පවතිනවා පොළොවට. එතකොට ඒ වගේ මේ පොළොව තුළට මේ ගහේ අපි කියන හුළඟේ හමාගෙන යන. එතකොට හුළඟේ හමාගෙන යන ඝන ද්‍රව්‍ය, ඝන කොටස්. එතකොට මේ ගස් වලට අරගෙන මේ පොළොවට මේ දේවල් මුදා හරිනවා. එතකොට පොළොවේ යම්කිසි ආකාරයකට මේ පොළොවේ පස් කියන දේ වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා කියන්නේ වැඩි වෙනවා. පස් වැඩි වෙන්නේ කොහොමද?
පස් වැඩි වෙනවා. එතකොට එහෙම පස් වැඩි වෙනකොට මේ මුල් දිරනවා අපිට මේ ගහ දිරනවා. එතකොට මේ වගේ පොළොවට මේ සියලු දේ වැඩි වෙනවා. ඒ මුල් දිරන්න ගහ දිරන්නේ හැම දෙයකම ඉස්සෙල්ලා මේ පොළොවේ මේ පාෂාණ පස් වැඩි වෙනවා. එතකොට එහෙම වැඩි වෙන්නේ අර ස්වභාවතාව අපිට නොපෙනෙන ශක්තියින්. ඒ කියන්නේ නොපෙනෙන දේවල් මේගොල්ලෝ පෝෂණයට ගන්නවා. ඒ ගන්න පෝෂණය කොටස් මේ පොළොවට මුදා හරිනවා. එතකොට මේ පොළොවට මුදා හරිනකොට පොළොවේ පස් සරු වෙනවා. කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන පස්වල තියෙන ඝන ද්‍රව්‍ය වැඩි වෙනවා. එතකොට පස් අපි ගන්නකෝ වැලි ඇටේ යම් කිසි විශාලත්වයකට එනවා. බොරළු ඇටේ තව විශාලත්වයකට එනවා. එතකොට ඒ වගේ මේ පාෂාණ ටික ටික විශාලත්වයටපත් වෙනවා. එතකොට එහෙමපත් වෙනකොට අපේ මේ ක්‍රමානුකූලව අපේ මේ පොළොවේ යම් කිසි වර්ධනයක් දෙනවා. ඒකින්ද මේ හැම දෙයකම වර්ධනයක් තියෙනවා. වර්ධනයක් නැත්තේ නෑ. වර්ධනයක් නැති වෙන්න විදිහක් නෑනේ. වර්ධනයක් නැත්තම් මේ සුභාදායම පැවැත්මක් නෑ. ඉතින් ඒකින්ද ඕගොල්ලොත් මම මේ කියලා දෙන්න හදන්නේ අපි නොපෙනී අපි නොදැක මේ පරිසරය අපි ගොඩාක් ලොකු විනාශයකට ලක් කරලා තියෙනවා. අද බැලූ අතට මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණම පරිසරය විනාශ වෙලා. එතකොට බීමට වතුර නැතුව, එතකොට කෑමක් නැතුව දැන් බලන්න මේ වගේ වනමදුල කිසිම ගහක කිසිම ගෙඩියක් නැහැ. මොකද ගෙඩියක් නිර්මාණය වෙන්න අවශ්‍ය මේ පරිසරයේ මේව නැහැ. ඒ කියන්නේ අවශ්‍ය රසායනික කොටස් නැහැ. මොකද නිර්මාණය වෙන්න විදියක් නැහැ. ඉතින් ඒක හින්දා මේ පරිසරය තුල අපිට ලොකු දැනුමක් ලබා ගන්න ඕනේ. ඒකට අපිට වැඩක් නැති ගහක් කියලා කියනවා. අපිට මේ ගහ සාමාන්‍ය දල වශයෙන් කියනවනම් මෙන්න මේ ගහ අපි කියනවා මෙන්න මේ ගහ අපි කියනවා මේක අපිට වැඩක් නැහැ. අපි මේක කපලා විසිකරනවා. මේක අපිට වැඩක් වෙන්නේ මෙහෙම නෙමෙයි. මේක අපිට මෙන්න මේ කොලෙන් පරිසරයට කොච්චර දෙයක් මුදා මේ කඳෙන් කොච්චර දෙයක් මුදාහරුවා. මුලෙන් කොච්චර දෙයක් මුදාහරුවා. එතකොට මේ වැලෙන් මුදාහරන දෙයි මේ වැලෙන් මේ කොලෙන් මුදාහරන දෙයි දෙකම අපි ගන්නෙ අපි හුස්ම ගන්නකොට ගන්නවා. එතකොට මේ කොලේ කසනවා තමයි. ඒ මේ කොලෙන් අතාරන දෙත් අපි හුස්ම ගන්නකොට ගන්නවා. එතකොට එහෙම පරිසරයක් තමයි මේක. ඉතින් ඒකින්ද පරිසරය ගොඩාක් අලංකාරයි, ගොඩාක් බලසම්පන්නයි. ඉතින් ඒකින්ද මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ බලන්න මේ ලස්සන මෙන්න කොහොමද. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසරයක්. ඒකින්ද මම ඔයගොල්ලොත් එක්ක කතා කරගෙන ඉතින් මම අද පොයේ දවසේ අද ඔයගොල්ලන්ට හොඳ ලස්සන වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඒකින්ද මම ඔයගොල්ලන්ට දිගින් දිගටම හොඳ වීඩියෝ සමාජය ගැන සුබාදාම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මේ පරිසරය අපි නිතරම රැක ගන්න ඕන. එතකොට මේ තරුණ විය කියන කාලේ මහලු වෙනකොට එතකොට මේ ගහකොළ උනත් මහලු වෙනවා. එතකොට ගහකොළට උනත් තියෙන කාලය අඩු වෙනවා. එතකොට මේ හැමදේම සමබර වෙන්න ඕන. ඒකින්ද අපි මේ පරිසරයට කරන විනාශය, පරිසරයට කරන හානිය අපි යම් කිසි ප්‍රමාණයකට වළක්වා ගන්න අපි මේ දැනුම වටහා ගන්න, මේ දැනුම තේරුම් ගන්න ඕනේ. ඒකින්ද මේ දැනුම අපි හරියට පහදගෙන අපි මේ සමාජයේ ස්වභාවයම අපි නිසි ලෙස රැක ගන්න උත්සාහ කරමු. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ මීටත් වඩා අර්ථවත් වීඩියෝ එකක් දෙනවා. ඒකින්ද මගේ මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා විශ්වයේ හන channel එක හොඳින් බලලා අපි මේ හැමදේම සමාජයට හෙළි කරගමු.